guys, ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මගේ බෝඩින් ලයිෆ් එකේ මම එක දවසක් කොහොමද ගත කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ ඉස්සෙල්ලාම මම පෙන්නුවේ මම බෝඩින් එක බලන්න ආව දවසේ බෝඩින් එක තිබුණු විදිහ ඒක මම වීඩියෝ කරගත්තා. වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දැන් මම බෝඩින් එකට මූව් වෙලා මාස දෙකක් විතර වෙනවා. ඉතින් දැන් තියෙන තත්ත්වය තමයි මේ. ඉතින් මං හිතුවා මේක පොඩි චේන්ජ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මම මේක චේන්ජ් කරගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට උදේම නැගිටලා බල්කනි එකත් ඇරලා පොඩ්ඩක් එළිය රස විඳින්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ රූම් එකටම මෙන්න මේ විදිහේ බල්කනි එකක් තියෙනවා. මම ඉන්නේ ගෙදරකනේ. ඉතින් මේ ගෙදර එක රූම් එකක් තමයි මේ. ඉතින් මම ඉතින් චුට්ටක් මෙහෙම ඉඳලා ඉතින් අද තමයි පළවෙනි දවසට මෙහෙම හිටියේ බෝඩින් එකේ උදේ ඉඳලා රෑ වෙනකම්ම හිටියේ. කියන්නේ එක දවසක් ගත කළේ අද ඉස්සෙල්ලාම. ඉතින් වෙනදාට ඉතින් මම හැමදාම උදේම යනවා රෑ වෙලා එන්නේ. බෝඩින් එකේ ඉන්නේ රෑ වෙලාව විතරනේ. ඉතින් එදා නිවාඩු දවසක් වුණ නිසා මම හිතුවා ගෙදර යන්නේ නැතුව බෝඩින් එකේ ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එළිය view එක පේන්නේ. බල්කනි එකට පේන view එක තමයි ඔය. මේන් රෝඩ් එක ඉස්සරහ තමයි තියෙන්නේ. හිතන්නේ ඇහෙනවද දන්නේ නැහැ මම මේ කියන එක පාරයින නිසා වාහන යනවා. ඉතින් මම අද ඉන්නේ බෝඩිනේ. අද මට නිවාඩු. ඉතින් මම හිතුවා රූම් එක මොකටද ඩීප් ක්ලීන් කරන්න කියලා. ඉතින් අපි යමු වැඩේ පටන් ගන්න. ඉතින් ඉස්සෙල්ලාම මම මගේ ඇඳේ බෙඩ්ෂීට් ටිකයි පිලෝ කේසස් ටිකයි හොදන්න දැම්මා. ඊට පස්සේ මගේ අද දවසේ ප්‍රථම රාජකාරිය තමයි කොණ්ඩෙට තෙල් ගාන එක. ඉතින් කොණ්ඩ හොද්දටම ඩ්‍රයි වෙලා තියෙන. මොකද තෙල් ගාගෙන වැඩට යන්න බැහැනේ. ඉතින් තෙල් ගාන්න වෙන්නේ මේ වගේ වීකෙන්ඩ් එකේ තමයි. ඉතින් වීකෙන්ඩ් එකේ නෙමෙයි මෙහෙම නිවාඩු දවසක් හරි හම්බුනාම හරි එක්ක වීකෙන්ඩ් එකේ තමයි ඔයිල් කරන්න වෙන්නේ කොණ්ඩේ. නැත්තම් වෙන ඔයිල් කරන්න දවසක් නැහැනේ. ඉතින් මම ඒ නිසා ඉක්මනින්ම කොණ්ඩෙත් ඔයිල් කරගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ බව් යාළුවා. ගෙදර නම් ඉන්නේ අපේ චූටි මැනිකනේ. ඉතින් චූටි මැනික මෙහෙ නෑනේ. මට ඉතින් හරිම පාළුයි. මෙහෙ ඉන්නවා. මෙයාගේ නම සිසි. ඉතින් සිසිත් ආව මගේ රූම් එකට. එයාත් ඔන්න බල්කනි එකෙන් බලාගෙන ඉන්නවා එළිය මොනවද වෙන්නේ කියලා බලන්න ළමයි. අර අන්තනින් ඔළුව දාගෙන ඉන්න හැටි. ඊට පස්සේ ඉතින් මම ඊළඟට මම කරේ මගේ තියෙන ඔක්කොම ඇඳුම් ටික මම අයන් කරා. කියන්නේ බ්ලවුස් ටික මම අයන් කරගත්තා. ඒකලා හැන් කරලා කබඩ් එකට දාලා වැහුවා. ඉතින් මේ ඔක්කොම එක දවසක මැදලා මෙහෙම තියාගත්තාම උදේට හරිම ලේසි. ආය අයන් කර කර ඉන්න දෙයක් නැහැනේ. ඉක්මනින්ම මේ ඇඳුම ගත්තා. ඇඳගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම හැම ඇඳුමක්ම හැම බ්ලවුස් එකක්ම මම අයන් කරගත්තා. ඉතින් ඔයාලත් ඔයාලගේ වර්ක් ලයිෆ් එකයි එතකොට ඔයාලගේ එදිනදා ඩේලි ලයිෆ් එකයි බැලන්ස් කරගන්න මෙන්න මේ ට්‍රික්ස් පාවිච්චි කරන්න. ඉතින් හැම වෙලේම දැන් මට නම් බෝඩින් එකේ ඉන්න නිසා ගෙදර වැඩ මොකුත් නැහැ. නමුත් අපිට දවසක ඉතින් ඒවා කරන්න වෙනවනේ. ඉතින් එතකොට ඔයාලා බැලන්ස් කරගන්නකොට මෙන්න මේ විදිහේ ට්‍රික් ඉතින් යූස් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. එතකොට අපිට පුළුවන් ජීවිතයේ දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න. නැත්තම්
ක්ලෝඩ් එකයි එතකොට ගෙදර තියෙන වැඩ ප්‍රෙෂර්ස් ඒ ඔක්කොම එතකොට ස්ටඩී කරනවා නම් ඒවයි හැම දෙයක්ම බැලන්ස් කරගෙන යන්න අමාරුයිනේ. ඉතින් මේ විදිහට නිවාඩු දවසක් හම්බුණු ගමන් නිකන් ඉන්නේ නැතුව නිකන් ඉන්නත් පොඩි වෙලාවක් තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපේ දිනදා වැඩ ටිකත් මේ විදිහට කරගත්තාම හරිම ලේසි. ඉතින් ඊට පස්සේ මම දැන් 10ට විතර තේ එකක් ඇන්ටි හදලා ගෙනල්ලා දුන්නා. ඉතින් ඇන්ටිම තමයි ඩෝනට් එකකුත් අරගෙන ආව මට තේ දෙන්න. ඉතින් ওই විදිහට ඉතින් මම දැන් තේ එකත් බොන්න තමයි හදන්නේ බැල්කනි එකට වෙලා. ඊට පස්සේ ඉතින් මම මගේ ටේබල් එකේ තියෙන ඒවා තස් කරගත්තා. මේකේ මගේ පර්ස් එකේ පුරෝවල තිබුණ පෑන්. එතකොට මේ හැම එකක්ම මම ආපහු අලුතෙන් ක්ලීන් කරගත්තා. මේවා ඒ තැන්වලට තියලා පිළිවෙලකට ආපහු හොයාගන්න පුළුවන් වෙන විදිහකට ක්ලීන් කරලා දැම්මා. ඉතින් ඔය විදිහට තමයි මම ඒ ටික ක්ලීන් කරගත්තේ. ඊට පස්සේ ඉතින් මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකට මගේ වතුර දාන තමයි මේ හදන්නේ. මෙතන හොඳට මව්ව වැටෙනවා. ඉතින් අය අවුවෙන් තියන්න ඕනි කියලා දෙයක් නැහැ. ඉතින් වතුර ටිකක් දාන්න තමයි තියෙන්නේ. මම දැන් මේ වොෂ් එකකුත් දාගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට වෙනම දවසක පෙන්වන්නම් බාත්රූම් එක එතකොට ටුවර් එකක් අරගෙන එන්නම්. ඒක මම කොහොමද අරේන්ජ් කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකට වතුර දාලා චුට්ටක් වෙලා වතුර යන විදිහ බලාගෙන හිටියා. ඉතින් බලන්නකෝ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකේ ලස්සන. ඉතින් හරිම කාමෙන් ලුක් එකක් තියෙන්නේ. එතන බැලුවාම ග්‍රීන් කලර් එකකින් ඉතින් හරිම කාමෙන් ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම දැන් වොෂ් එකකුත් දාගෙන මේ වෙලාවේදී මම තව පොඩි ගමනක් ගියා. නමුත් මම ඒක වීඩියෝ කරන්න කියලා විදියට ගරින්නේ කරලා ඉවරයි. මම වොෂ් එකකුත් දාගෙන ආවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් පොඩින්නේ මගේ රූම් ටුවර් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අවසානයේ රූම් එක ඩීප් ක්ලීන් කරලා දැන් තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔන්න ඔය විදිහට බෙඩ් එකත් මම හදාගත්තා. මේ විදිහට මගේ ස්ටඩි ටේබල් එකත් මම හදාගත්තා. ඊට පස්සේ ඩ්‍රෙසින් ටේබල් එක තියෙනවා. ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් සේරම ටික මම යට ගෙනලා තියෙන්නේ. තව ටිකක් ගෙදරත් තියෙනවා. ගෙදර ගිහිල්ලත් කරන්න ස්කින් කෙයාර්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඒරියා එක තියෙන්නේ. ටවල් රැක් එකක් තියෙනවා. එතකොට කබඩ් එක තියෙනවා. ඊට පස්සේ බල්කනි එක. ඔය විදිහට තමයි මගේ වෝඩින් රූම් එක තියෙන්නේ. ඉතින් ලස්සනයි නම් ඔයාලෙන් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාගෙන යන්න. මම ඉස්සරහට තව ඔයාලට ස්ටඩි ව්ලොග්ස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ channel එක තවමත් බලන්න subscribe නොකරනම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ළමයි මෙන්න මේක තමයි අද ලන්ච් එකට මම අපේ ආන්ටි හදලා දුන්නේ. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. බයි.